සුබ දවසක් ඔයාලට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ තවි බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ සිග්නල් අඩු ෆෝන් එක සිග්නල් වැඩි කරගන්න කොහොමද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාගේ ෆෝන් එකේ සිග්නල් බාර් ඔක්කොම පිරලා තියෙන්නේ නැති ඒත් ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් පට්ටම ස්ලෝ ඇති. ඉතින් මම මේ කියන දේ එක සැරයක් හරි ඔයාලට වෙලා ඇති. සමහර විට දැන්ටත් එහෙම වෙන්නේ නැති. ඉතින් අද වීඩියෝ එක බලන ඔයාට මේකට හොඳ විසඳුමක් හම්බෙයි. මම මේ කියන සෙටිං හදලා මම මේ කියන ඇප් දෙක දාගෙන හරියට මම මේ කියන විදිහට කරගත්තොත් ඔයාලට පුළුවන් පට්ට ස්පීඩ් එකෙන් ඉන්ටර්නෙට් යන්න. ඉතින් මේක 100%ක්ම සාර්ථක ක්‍රමයක්. වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට හැබැයි තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් මේ දේ කරන්න මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට යන්න ඕනේ. මම මගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට යන්නම් මේ විදියට. මේ විදියට ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට යන්න. ගියාට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන තියෙන search bar එක. මෙන්න මෙතන search කරගන්න. මම search කරන විදියට ඔයාලා search කරගන්න. මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ Play Store app එකේ මෙන්න මේ විදිහට search කරගන්න. search කරගත්තන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ app එකක් පේන්න තියෙයි. මේ app එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. මම මේ විදිහට මගේ ෆෝන් එකට download කරගෙන තියෙන නිසා මම මේ app එක මෙන්න මේ විදිහට open කරනවා. හරි app එක open කරාම මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයත් ඔයාගේ ෆෝන් එකේ Play app එක download කරගෙන open කරන්න. ඊළඟට මෙන්න මෙතන තියෙන නිල් පාට next button එක click කරන්න. click කරාන් පස්සේ මේ වගේ තැනකට මේ වගේ තැනකට ආවනම් ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන නිල් පාට button එක touch කරන්න. touch කරාන් පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයා මේ app එක පළවෙනි සැරේට open කරන කෙනෙක් නම් මේ app එකේ තියෙන VPN එක connect කරන්න ඔයාගේ normal data පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ පළවෙනි සැරේ විතරයි. ඉතින් මගේ ෆෝන් එකේ දැන් normal data ටිකක් තියෙනවා. එහෙම තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ switch එක උඩ එකපාරක් touch කරන්න. touch කරාන් පස්සේ අපිට පේනවා connecting කියලා පේනවා. ටික වෙලාවක් බලන් ඉමු. ඊළඟට ඔයාලට පේනවා මෙන්න මෙතන connected කියලා වැටලා තියෙනවා. මෙන්න මේ VPN එක connect වුණාන් පස්සේ ඔයා බය වෙන්න එපා පොඩ්ඩක්වත්. ඔයාගේ ෆෝන් එකේ තියෙන data කැපෙන මුකුත් එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ කලින් වගේ නෙවෙයි signal bar දෙක තුනක් තියුණත් ඒකෙන් උපරිම ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි එක app එකක්. ඊළඟට කියන්නේ තව app එකක් ගැන. මේ app දෙකෙන් මේ app දෙකම ඔයා try කරලා බලලා ඔයාට set වෙන app එක ඔයා use කරන්න. හරි මම මේ විදිහට මේ VPN එක disconnect කරනවා. මේක උඩ නැවත සැරයට touch කරලා මෙන්න මේ විදිහට disconnect කරගත්තා. හරි අපි බලමු මොකද්ද ඊළඟ app එක කියලා. මේක කරන්න ඔයා නැවතත් යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Play Store app එකට ගිහිල්ලා ඔයා search කරගන්න net optimizer කියලා. මෙන්න මේ විදිහට search කළා මෙන්න මේ තියෙන app එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. මම මේ විදිහට මගේ ෆෝන් එකට මේ app එක download කරගෙන තියෙන්නේ. ඒක නිසා මම මෙන්න මෙතන තියෙන open button එක දෙනවා. දුන්නාන් පස්සේ app එක මේ විදිහට open වෙනවා. open වුණා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන සුදු පාට button එක උඩ එක සැරයක් touch කරන්න. touch කරාන් පස්සේ මේ වගේ තැනකට එයි. මෙතන තියෙන app එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කළා. ඔයා මේවා කියවන්න යන්න ඕනේ. මෙතන තියෙන වම් අත පැත්තේ තියෙන පල්ලෙහාම තියෙන රතු පාට බටන් එක උඩ ටච් කරන්න. ටච් කරාන් පස්සේ කෙලින්ම ආව මේ app එකේ home screen එකට තමයි ගේන්නේ. ඊළඟට ඔයාට මෙතන පල්ලෙහා පේන activate කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ activate කියන බටන් එක උඩ එක සැරයක් ටච් කරන්න ඕනේ. ඊළඟට මේ වගේ message එකක් එයි. ඊළඟට මෙන්න මෙතන තියෙන බටන් එක click කරන්න. click කරාන් පස්සේ ඔයාට පේනවා මේක loading එකක් යනවා. ඒ කියන්නේ මේ app එක අපේ ෆෝන් එකට connect වෙනවා. අපි ටික වෙලාවක් බලන් ඉමු.
ඊළඟට ඔයාලට පේනවා කනෙක්ට් කරපු ගමන් අපේ ෆෝන් එකට ඇඩ් එකක් එයි. ඒ ඇඩ් එක මේ විදිහට ස්කිප් කරලා දාන්න. හරි දැන් මේ VPN එක සාර්ථකව අපේ ෆෝන් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේකත් කනෙක්ට් කරන් ඔයා ඉන්ටර්නෙට් ගිහිල්ලා බලන්න අර ඇප් එකද මේ ඇප් එකද ඔයාට හරියටම සෙට් වෙන්නේ කියලා. ඉතින් මේ දෙකම එකපාර කොහොමත් යූස් කරන්න බෑ. මේ දෙකම try කරලා බලන්න ඔයාට සෙට් වෙන්නේ මොකද්ද කියලා. හරි දැන් මම ඔයාගේ ෆෝන් එකේම තියෙන තා සෙටින් එකක් කියලා දෙන්නම්. ඔයා මේක try කරලා බලන්න අනිවාර්යෙන් ඔයාට වැඩ කරයි. ඉතින් මේ දේ කරන්න මුලින්ම ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන setting app එකට. මම යනවා මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන setting app එකට. හරි මේ විදිහට ආවනම් ඔයාගේ ඇති සමහර විට මෙතන SIM card manager කියලා. එහෙම නැත්නම් මගේ වගේ තියෙන්නත් පුළුවන්. එහෙම තියෙනවා නම් ඔයාට කරන්න තියෙන මෙන්න මෙතන තියෙන mobile network කියන එක ඇතුළට යන එක. ඔයාගේ SIM card manager කියලා තියෙනවා නම් ඒ SIM card manager එක ඇතුළට යන්න. ගියාන් පස්සේ මගේ ෆෝන් එකේ මෙන්න මේ උඩින්ම මගේ ෆෝන් එකට දාන්න පුළුවන් SIM ගාන පෙන්නනවා. ඒ වගේම මේ කොළ පාට වෙලා තියෙන මම දැන්ටමත් දාගෙන ඉන්න SIM එක. හරි මම දැන් මේ SIM එක උඩ ටච් කරනවා. මෙන්න මේ විදිහට. ටච් කරාන් පස්සේ මෙන්න මෙතන විස්තර පෙන්නනවා. ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන data roaming කියන එක. data roaming මෙන්න මේක උඩ ටච් කරලා මෙන්න මෙතන තියෙන රතු පාට turn on කියන බටන් එක දෙන්න. හරි එතකොට මේ විදිහට ඒක on වෙනවා. මේ data roaming කියන එක මෙච්චර මේ විදිහට setting ඇතුළට එන්න ඕන සමහර විට ඔයාලගේ එළියෙම තියෙන්න පුළුවන්. ඉතින් එහෙම දැක්කොත් data roaming කියන එක අනිවාර්යෙන් එළියෙදිම enable කරගන්න. ඊළඟට ඔයා බලන්න ඕන setting එකක් තමයි මෙන්න මෙතන තියෙන network type කියලා. මෙන්න මේක උඩ touch කරලා බලන්න. මෙන්න මෙතන උඩම තියෙන 4G 3G 2G auto. මෙන්න මේකට දාගෙන දින්න කියලා ඔයා පොඩ්ඩක් බලන්න. මොකද ඒකට හේතුව ඔයා සමහර විට ඔයත් නොදැනම 3G දාගෙන ඉන්ටර්නෙට් යනවා වෙන්න පුළුවන්. 2G දාගෙන ඉන්ටර්නෙට් යනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් කොහොමත් ඒක නිසා මේ උඩම තියෙන 4G 3G 2G auto කියලා තියෙන එක ඒ setting එකට දාගන්න. මේ මෙච්චර තමයි අදට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා app දෙක try කරලා බලන්න. app දෙකම එකපාර කොහොමත් use කරන්න බෑ. app දෙකෙන් එකයි. ඔයාට set වෙන app එක ඔයාට පුළුවන් use කරන්න. ඒ වගේම තමයි මේ මං කියලා දුන්න setting දෙක ඔයාගේ phone එකේ අනිවාර්යෙන් හදාගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.